YouTube channel එකක් හදාගන්න ගියපුවාම ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි phone number එක verification කරගන්න බැරි එක. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද ලංකාවේ phone number එකට verification එක කරගන්නේ කියලා. ඔයා තාමත් කෞශික Technox channel එකට අලුත්ම කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක all notification දාලා වීඩියෝ එකට like එකකුත් දාලා අපි යමු වීඩියෝ එකට. Got a taste, can't erase bitterness in my face. Work a job. වෙනද වගේ මදත් ඔයගොල්ලෝ හැමෝම කෞශික Technox channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයා YouTube channel එකක් හදලා එක ක්‍රම දෙකකට verification කරගන්න ඕනේ. පළවෙනි එක තමයි phone number එක. දෙවෙනියට ඔයාගේ valid ID එකක් හරි channel history එකක් හරි video verification එකක් හරි දීලා මේක verify කරගන්න ඕනේ. ඔයා phone number එක verify කරනවා නම් ඒකත් ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඔයා ලංකාවේ phone number එකට verify කරනවා නම් ඒ හැම phone number එකකටම verify කරන්නත් බෑ. මාත් Hutch Mobitel වගේ phone number වලට verify කරන්න බැලුවා ඒවට OTP එන්නේ නැහැ. ඔයාට වෙරිෆයි කරන්න පාවිච්චි කරන්න පුළුවන් එකම SIM එක තමයි Dialog. ඔයාට Dialog SIM එකක් පාවිච්චි කරලා සාර්ථකව මේ වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. ඔයා කලින් හදපු YouTube channel එකක් වෙරිෆයි කරන්න Dialog SIM එකක් use කරා නම් ඔයා ඒ වෙරිෆයි කරේ අවුරුද්දකට කලින් නම් ඔයාට පුළුවන් ඔයාගේ අලුත් YouTube channel එකටත් මේ phone number එක use කරලා වෙරිෆයි කරගන්න. phone number එක වෙරිෆයි කරගන්න තියෙන දෙවෙනි ක්‍රමය තමයි ඔයා අඳුරන කවුරු හරි පිටරට ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාගේ number එක දීලා එයාට එන OTP එක ඔයා ඉල්ලගෙන phone number එක වෙරිෆයි කරගන්න. ඊළඟට ඔයාට වෙරිෆයි කරගන්න තියෙන advanced feature එක. ඒක නම් ඉස්සරෝම YouTube channel එකක් පටන් ගන්න කට්ටියට නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඔයාගේ ID එක හරි channel history එකක් හරි ඔයාගේ video verification එකක් හරි දීලා මේ advanced feature එක verify කරගන්න පුළුවන්. කලින් ඔයා YouTube channel එකක් verify කරලා තියෙනවා නම් ඔයා දැන් මේ advanced feature එක verify කරන්න යද්දි ඔයාගේ අලුත් channel එකට ඔයා දැනටමත් මේ advanced feature එක verify කියලා වැටෙනවා නම් ඔයාට කරන්න පුළුවන් ඔයාගේ Chrome එකට ගිහිල්ලා දැන් ඔයා log වෙලා ඉන්න Gmail එකෙන් log out වෙන්න. ඊට පස්සේ ඔයා වෙන Gmail එකකින් log වෙලා ඔයාට පුළුවන් මේ verification එක සාර්ථකව කරගන්න. එතකොට මේ ඔයාගේ වෙරිෆිකේෂන් ප්‍රශ්න ඔක්කොම සාර්ථකව විසඳෙනවා. දැන් ඔයාලගේ වෙරිෆිකේෂන් ප්‍රශ්න ටික ඉවරයි. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද අපි ගිහින් එන්නම්.